Life of Hashin. මාදුගගේ යන ගමන් ඉන්නේ මාදුගගේ යන්නවා ඊයේ කැන්ටි ගිහිල්ලා තාම බ්ලොග් එක හදන්න ඕනෙත් නැහැ. අද ඉතින් මාදුගගේ පොඩි රවුමක් දාලා පවුලත් එක්ක මේ පොඩක් කැරගෙනවා. යන් එනම් බලන්න මොන වගේ වෙයිද කියලා. එතකොට මේකේ දූපත් 64න් අපි මෙතනින් දැන් පටන් ගත්තාම මෙතෙන්ට එනකම් යනවා. මේක තමයි වැදගත්ම ස්ථාන කියන්නේ මේ පන්සල. මේක දූපතේ තියෙන පන්සල. කුඩුවනේ. ඒකේ රජමහා විහාරයක්. එතන තමයි මුලින්ම දළදා වහන්සේ වඩම්මවල ඉඳලා තියෙන්නේ මුලින්ම. ඊට පස්සේ තමයි නුවර මාලිගාව හදලා මාලිගාවට තැන්පත් කරලා තියෙන්නේ. මුලින් ආරක්ෂාවට මෙතන තිබිලා තියෙනවා. එතන පන්සලට කැමති නම් යන්න පුළුවන් බලන්න. එතකොට මේ මැංගරෝ ලැබුම් තියෙනවා. ඒ වගේ යනවා. මේ තියෙන ලොකුම දූපත තමයි මාදුව කියන්නේ. මේකේ තියෙනවා පවුල් 350ක් තියෙනවා. ඒකටත් පාරක් නෑ. ඔය පාලම තියෙන එක තමයි. ඒකට තමයි මේ පොඩි පාලම තියෙන්නේ. ඒකෙත් වාහන යන්න බෑ. බයිසිකලයක් විතරයි යන්න පුළුවන්. එතකොට ඒ ටික පෙන්නනවා. පිස්තරපි එකට යනවා. පිස්තරපි එකට ඔයගොල්ලෝ වෙනම ගෙවන්න ඕනේ. කැමති නම් යටත් වෙනම ගෙවලා. එතකොට සිනමන් අයිලන්ඩ් එකට යනවා. මේක පිස්තරපි වෙනම ගෙවලා යන්න ඕනේ. සිනමන් අයිලන්ඩ් එකට සල්ලි ගන්න නැහැ. ඒකයි බුද්දිස්ට් ටෙම්පල් එකයි. ඒ තුන විතරයි බහින්නේ. අනිත් අයිලන්ඩ් ටික ඔක්කොම බෝට් වෙනන් තමයි බලන්න. බලලා මේක තමයි තියෙන සතපහදුව කියන්නේ මේ පොඩිම එක. සතපහදුව කියලා කියන්නේ. එතකොට ওই ටික තමයි අපි පැය දෙකකට කවර් කරන්නේ. හරිද? සෙට වීඩියෝ කරනවා නම් මේක උඩ යන්න පුළුවන්. පුළුවන්. ආන්සර් දියල් කොට දාන්නත් දා. ඒ දන්නේ නැහැ. ඉස්සරහම සෙට් වෙනකොට දැන් බය හිතේ ගෑස් වෙනවා පැද්දෙනවා. පැද්දෙන වැඩි ගාස් පොඩ්ඩයි ඉතින් දන්නේ නැද්ද? පැද්දෙන වැඩි මිනිස්සුත් බලන ඉස්සරහම කෑල්ල සෙට් උනේ කියන්කෝ ඒකේ. ගමන පටන් ගන්නයි යන්නේ. ඒ අල්ලගෙන ඉන්නේ අවුලක් නැහැ අල්ලගෙන ඉන්නේ අල්ලගෙන හොඳ වෙයි. සංරක්ෂණය කරලා ඉන්නේ කපන්න බෑ තානම්. ඔව් කඩලාන වල 24ක්. වෙනස් ගස් තියෙන්නේ. මේ කඩලාන ඕන බරක් දාන්න පුළුවන් අතු. ඒ කියන්නේ කැඩෙන්නේ නැහැ ඒතරම හයියයි. පීන්නේ කඩලාන ගම. කඩෙන්නේ කිරල ගස්. කඩලාන වැඩිය ගස් කිරල ගස් උසයි. ඕක තමයි ගඟ මැද්දේ ජූස් හදලා තියෙන බොන්න. ගඟ මැද්දේ තියෙනවලු. සීතලයි නේ. ගෙවල් පොඩ යට වෙනවනේ මේ වතුර වැඩි වෙන කාලෙට. අපි ඉතලට යනවා. මේ රැඳෙන ගඟ හැවැත්ත. එතකොට අපිට ඉස්සරහින් පේන්න තියෙන්නේ ඉස්ස කොටු. මෙන්න ඉස්ස කොටු ගායිස්. අල්ලන්නේ. පොඩි කට්ටිය මට අහගන්න. අන්න හදන්න. අන්න පුතේ බලන්න. මාදුවගේ ඉස්ස බෝ කරන්නේ නැහැ. ඉබේම ඉස්ස හැදෙන කට්ටිය තමයි මේ. මේකේ හවසායෙන් පස්සේ ලාම්පුවක් පත්තු කරනවා අර මාළුවෙක් ඇල්ලුවා. මේ
තුන් කාමර තුනක් තියෙනවා ඉස්ස කොටුවේ. මේ කාමර තුනේ පොඩි ලොක් හයි කරලා තින්නේ ඉස්සොන්ට ඇතුළට යන්න. ඇතුළට එන ඉස්සොන්ට විතරයි ආයේ හැර වෙන්නේ. එළියේ මේ ඇතුළේ ඉන්න කට්ටියට ආයේ එළියට එන්න බෑ. මේ වැට පතුරු ගහලා තියෙන යටරම ගහලා තියෙන පොළොවේ යටරම. ඔය දැන් මේ වතුර වැඩි. මට්ටම වැඩි. ඒකයි මේ වැහිලා තියෙන්නේ. මේක තමයි ඉස්සර දෙන්නේ. මේක තමයි ලාම්පුව වතුරන්නේ හවසයෙන් පස්සේ අයිතිකාරය ඇවිල්ලා. ওই ලාම්පුවට තමයි ඉස්සේ එන්නේ. වතුර පාර මේට හැරෙනවා මොකද වැටට. හැරෙන පස්සේ වැට ටික එළියෙන් පොතු වලට තමයි. ඕකේ. සාමාන්‍ය දැන් වැස්ස නිසා හිතනිත් වගේ නෝට ඉස්ස වැටෙන්න පුළුවන් පොතු වලට. කිලෝ 15ක් ඉස්සක්. සාමාන්‍ය ඉස්සේ 3,000ක් විතර. හොඳ ආදායම. මේ අල්ල සයින් වගේ ඉස්සේ. වහින කාලේට ඉස්ස වැටෙනවා. නායක විස තියෙන්නේ මේ ගෙඩි වල. ඔක සාමාන්‍යයෙන් ගන්න ඔය මේ අපේ මේසස් මාස් තියෙන්නේ. මාස් වලට ගන්නවා මැෂින් වලට දාලා. ගහ ගන්නවා විස්මුණු කර්මාන්තයට. අද ගහින් තමයි විස්මුණු කපන්නේ. නෝම එන්නේ ගහෙන් තමයි විස්මුණු හදනවා කියන්නේ. කොල්ලු දූපත ගයිස්. අන්තිමට වරේ පහමාර තමයි මොන කුරුල්ල බාන්න තමයි එන්නේ. මේ තියෙන කොල්ලු දූපතලු. මේ තියෙන ඔක්කොම තියෙන මාදුවන්ගේ තියෙන දූපත් ටික මේ තියෙන. මෙන්න මේ ඉඳන්. මාදුවන්ගේ තියෙන දූපත් ටික තමයි තියෙන්නේ. කුරුදු ගම්මාන මේ තියෙන අපිට ගිහලා බලන්න පුළුවන් කුරුදු හදන හැටි. කියලා බලමු කුරුදු හදන හැටි guys. ඔව්. කුරුදු දෙක බීලා. උඩ පැත්තේ දානවා ගහේ පොරවල. දෙවෙනි පැත්තේ තමයි කුරුදු කෑල්ල හදන්න ගන්න. ස්ටික් එක හදන්න ගන්න. පඳුරක් හිටවම සාමාන්‍යයෙන් අවුරුදු 3ක් විතර යනවා අස් යන ගන්න කාලේ. අවුරුදු 3කට පස්සේ තමයි පඳුරු වලින් ගස් කපන්න ගන්න. ඒ කැපුවට පස්සේ එතනින් නැවත එකක් ලියලනවා. ඒක පුළුවන් අපට අවුරුද්දකින් වගේ කපන්න. ඊට පස්සේ අවුරුදු 5ක් යනකොට පඳුර හැදෙනවා අවුරුද්දට දෙපාරක්. එක පඳුරකින් ගස් 5ක් කපා ගන්න පුළුවන් මට්ටම. ඒ පඳුර වැඩගත හැකි අවුරුදු 20ක් 25ක් වුණා. තල හිටවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කුරුදු කපන්න වැවෙනවා. මේක දාන්නේ ගහේ පොරවල. ඔය කියන්නේ පිත්තල බාර එක. ඕකේ මැද්දට පස්සේ තමයි පස්සේ කුරුල්ලේ. ඔය පස්සේ ගහන ගොඩක් හද වෙලා තියෙන්නේ. ඔකට අපි පිත්තලම භාවිතා කරන්නේ යකඩ වගේ දෙයකින් ඔක මැද්ද මේලෙනකොට කලර් එක වෙනස් වෙනවා. ඩාර්ක් කලර් එක වගේ තමයි හැදෙන්නේ. ඉතින් රාමකට කපා ගන්න ඕනේ. විදිහට තමයි ගහෙන් පට්ට ගලවන්නේ. ගහකින් ගන්න පුළුවන් ඔය ලේක විතරයි. එක ලේකයි ගන්න පුළුවන්. ඊට පස්සේ දී දරට කුරුඳු දර. ඊට පස්සේ ඔක ඇතුළට පොඩි පොඩි කෑලි පුරවලා ජොයින් කරලා මීටරයක් වගේ දිගට හදලා මදාවුවේ දවස් 8ක් 10ක් වේලෙන්නේ. මද පවනේ වේලෙන්න ඕනේ අවුවේ කියන්නේ. මේ විදිහට වැලේ තමයි වේලෙන්නේ. වේලෙනකොට ඔක ඔටෝම රෝල් වෙලා කුරුඳු කෑල්ල හැදෙනවා වෙළඳ පොළට යන මට්ටම. මේ තියෙන්නේ වේලු වුණාට පස්සේ. ඔක තමයි අපි මස් මාළු වෙනවලු කෑම වර්ග වලට දානවා. අඩේ කුරුඳු වගේ නෙමෙයි ගොඩක් සුවඳයි රසයි.
කඩවලට මේවා නෙමෙයිද? අපි කොහෙවත් දාන්නේ අපි හිතේ තෙල් කරා. කඩවල තියෙන ගොඩක් අර ලොකු රවුම අන්තිම ග්‍රේඩ් එක තියෙන්නේ. ඔව් ඒකට තමයි. ඒකට මේ කුරුට්ටක් දාන්න පුළුවන්. ඔව් කුරුට්ටක් දාන්න. මේ කාරක. තිත්තයි. මේක වෙරළ දැම්මම කුරුඳු කෑල්ල බරත් වැඩි. කැමරට දැම්මම රස නෑ තිත්තයි. මේ අපිට එහෙම කරන්න බෑ මොකද අපි මේ කරන්නේ ගොඩක් ගෙස්ට්‍රත් එක කරන්නේ. එයාලට බොල් කරනවා කියන්නේ ඉතින් අපිටම පාඩු. ඔව්. වගේ හදාගන්න. මේ ලිට්ටර් කොළ අර මාලෙන් තම්බලා ඩිස්ටිලේෂන් ක්‍රමයට තමයි කුරුඳු තෙල දෙන්නේ. පැස්සල් නැහැ ගා ගන්න ඉපත් දානවා. ඔව්. ඔක පුළුවන් තව අර ඇරෝමා ලැම්ප් එක ඔයිල් බර්න් එක. ලංකාවේ සිනමන් හොටෙල් වල එහෙම සිනමන් ඩිස්ප්ලේ එක ගන්න කුරුඳු තෙල. කුරුදු ගමත් බලා අවසන්. දැන් ආවහු යන්න බෑ. නැවතත් යන්න හදන්නේ කොහෙටද දන්නේ. යා. කුරුදු ගම එහෙනම් අපි යනවා. ලොකුම දූපත මාදුගඟේ තියෙන මේ තමයි ලොකුම දූපත. මේ තමයි තියෙන එකට පාලම. මේ පාලමෙන් පයින් සහ පුත්සයිකට යන්න විතරට පුළුවන්. පවුල් 150ක් විතර ජීවත් වෙනවලු මෙන්න මේ දූපතේ. මේ ප්‍රේමදාස මහත්තයාගේ කාලේ හදපු පාලමලු මේ. පාලමට අවුරුදු 150ක් විතර වෙනවා කියලා කියන්නේ. පාලම හදන්න බඩුගෙනවත් අවුරුදු 3ක් වෙනවා තාම පාලම හදලා නැහැ. කට්ටිය පයින් යනවා පේනවත් දන්නේ. දැන් මේ පයින් යන්නේ. මේකේ වාහන කොහොමවත් යන්න බෑ. පොත් සයිකලයක් විතරයි කියනවා යන්න පුළුවන්. දැන් මේ පාලම ඇටින් යනවා අපි මම ඒකට ළඟටම පෙන්නන්නම්. මේ කෝලම් කොට්ටම ගහපු ටෙලිග්‍රෑම් එක ගහපු පන්සල මෙන්න මේකත් අයිති මේ දෙකම මේකෙත් තියෙනවා බලපාන්නේ මෙතන තියෙන්නේ සතපහ දේවාලෙලු. ඒ කියන්නේ මේක එහෙම කියන්නේ සතපහ දේවාලය කියන්නේ මේක උඩින් බැලුවොත්. ඒ කියන්නේ මට ඩ්‍රෝන් එක ගිනාන නැත්තම් හරියටම ගන්න තිබ්බා. මේ උඩින් ගත්තට පස්සේ උඩින් බැලුවට පස්සේ මේක සතපහ හැඩයටලු තියෙන්නේ මේ දේවාලෙ පිටලා තියෙන්නේ. ඒකයි මේකට සතපහ දේවාලය කියන්නේ. මේක අවුරුදු 150ක් විතර පරණයි. මෙතන තිබලා තියෙන්නේ සුනාමියට කලින් කතරගම දෙවියන්ගේ පිළිමයක්. සුනාමියත් එක්ක සුනාමිය මේ ගංගා දිගේ ඇවිත් තියෙනවා යම් කිසි මට්ටමක උසකින්. එතකොට ඒ දේවාලයේ තිබ්බ පිළිමේ සුනාමියට ගිය නිසා දැන් තියෙන්නේ ගණදෙවි පිළිමයක්. අර තියෙන බිත්තිය කොනේ කතරගම දෙවියන් හිස පිටලා කොටල වගේ තියෙනවා කැටයන් කරලා වගේ. ඒ කාලේ තිබේ දෙවියන්ගේ ඒක ගියාට පස්සේ දැන් ගන්න දෙවියෝ සහ කතරගම දෙවියන්ගේ පොඩි පිළිම දෙකක් තියෙනවා. දේවාලේ ඉන්නේ පැස්සා. ආයි ඕට්ටුවේ. මේ නයිදුව guys. මේක තිබිලා තියෙනවා නිදානයක්. අපේ ඒක අර අපේ හිටපු පක්ෂයේ කට්ටිය මේක තිබ්බ දේවාලයේ තිබ්බ නිදානේ අරගෙන
අර රතු සාටක එහෙම දාන්නේ අන්නේ කට්ටිය අරගෙන මේක නිදානේ. මේක වහලා තියෙන්නේ. මේක දැන් අයිති ડોක්ටර් කෙනෙක්ට මේ අයිලන්ඩ් එකම. නයි එහෙම ඉතලා තියෙනවා නිදානේ තියෙන කාලේ. දැන් නැහැ. මොන හම්බුණා අපිට තව පාවෙන කඩයක් ගයිස්. අම්මගේ මොනවාරි බොමු. කට්ටිය ඇවිල්ලා ඉන්න පොලි මේ. ඒක පාවෙනවා මේ කෙනෙම ඔයවත් තියෙන්නේ ඔරු දෙකක් උඩ වගේ හරිද? කිරල එකක් බීලා ආය යනවා. First time Kimberley can live. The other lady here. Then take a look at all in me. එකක් ඉවර කරලා දැන් තියෙන මොකද ගයිඩ් එක ඉවරයි මට අවුව. එයි යන්න තියෙන්නේ. එයි යමු කන්තෝන සම දවල්ට ගෑවෙත් නෑ. නෑ යන්න තමයි තියෙන්නේ. යා බොඩ්ඩයිට ඉවරයි. පටන් ගත්ත තැනටම ආව. නෑ යන් එහෙනම්. මාළුවන් කියනවා නම් අපිට දැන් අපි ගත්ත සෆාරි එක ගත්ත තැනම අපි රෙකමන්ඩ් කරනවා. අපි කියන්නම් එයාගෙන් මහලා කොහොමද මෙතනට එන්නේ අපිට ආවද මොනවද බලන්න පුළුවන් ඒ ටික බලා ගන්න අපි අහලා බලමු මොනවද අපිට තියෙන සර්විස් එක කියලා. අය අපිට කියන්නකෝ. ඔව් මෙතනට ආවද මොකද අපි බලන්න තියෙන්නේ මොනවද මේ රයිඩ් සර්විස් එක ගැන කියන්නකෝ. අපි දැන් මාඳුකගේ පැය දෙකකට ඩෝරයක් කරලා මේ තියෙන බලපිටියේ. ඔව් හයිවේ එකේ එනවනම් කුරුඳුගෑම එක්සිට් කරලා ඉන්න ඕනේ. සාලු පාරෙන් එනවනම් කොළඹ ඉඳලා සාමාන්‍ය පැය කමාර දෙක වගේ දුරක් තමයි තියෙන්නේ මෙතනට. ඔව් එතකොට අපි කරන පැය දෙකකට ටුවර් එකක්. පැය දෙකකට ටුවර් එකක් කරනවා. අපි යනවා එතකොට කුට්ටුව පන්සල් පෙන්වනවා. රජමහා විහාරයක් තියෙනවා. යනවා. ඊට කුරුළු තල්න දූපතක් තියෙන දූපත පෙන්වනවා. ෆිෂ් තෙරපි එකට යනවා. තුනක් තුම්පලක තමයි බහින්නේ. අනිත් ටික බෝට් එකේ ඉඳන් පෙන්වනවා. අනිත් අයිලන්ඩ්ස් ටික අයිලන්ඩ් ඔක්කොම 65 64ක් තියෙනවා. 64ම පෙන්වනවා මේ බෝට් එකේ ඉඳන්. තුම්පලකට තමයි බහින්නේ. ඒක පැය දෙකකට ටුවර් එකක් කරනවා. තව එකක් තියෙනවා පැය 6කට ටුවර් එකක්. ඒක ටිකක් දුර යනවා. ඒක ගොඩක් ත්‍රින් කරනවා. අඩුයි ගොඩක් කට්ටිය පැය දෙක තමයි සාමාන්‍යයෙන් අපි කරන්නේ. පැය දෙකේ ටුවර් එකට තමයි අපි ওই ටික පෙන්නන්නේ. අර පැය 6 කියනවා නම් ඊට වඩා වැඩි තැන් වල යනවා. වැඩි තැන් කියන්නේ ගොඩක් ගඟ ඉවරනකම්ම යනවා. ගඟ ඉවරන තැනකම්ම යනවා. මොන මෙලට හරි ඔය ප්‍රයිසස් වලට ඇවිල්ලා කතා කරන්න පුළුවන්. වැඩිපුරම දවසකම පුළුවන්. ඕන දවසක අපි සාමාන්‍ය අර උදේට ගියොත් තමයි ලස්සනට අර කුරුල්ලෝ හැම දූපතක් තියෙන කුරුල්ලෝ දෙනවා. ඒක සාමාන්‍ය කුරුල්ලෝ බලන්න පුළුවන්. හයිට වගේ යන්න ඕනේ මෙතන. උදේ පාන්දර හයිට ගියොත් තමයි ලස්සන නම් බලනවා. සාමාන්‍ය කුරුල්ලස් දන්නේ හයිට තමයි අපි ආයේ. ඒක අර ලෝකල්ස්ලා එන්නේ නැහැ. ඉතින් මේ ටයිම් එකට එන්න බැරි නිසා ගොඩක් දුරින් ඉඳලා එන කට්ටිය. ඔව්. ගියොත් එන්නේ. හරි ඕකේ. හරි එහෙනම් මාළුවන් ගියාවොත් අනිවාර්යෙන් මෙතනට එන්න කිව්ව විදිහටම කෝල් එකක් යම දීලා Google එකෙත් අපි සර්ච් කරලා ගන්න. එහෙනම් ඊළඟ පාර කවුලොක් ගිහින් එන අපි හම්බෙමු. යා.